සහනව අර වැස්සකින් රත්ති මූද ඔයාගේ අතලින් ඇල්ලුවේ. ඔන්න අද දෙහිනත සම්බෝලේ හැදුවා. නැගදී මොකද්ද කවුද කියලා? මේක යෝනි මාර්ගයේ මේක ගර්භාෂයේ මෙතෙන් ඉඳලා ගමු පතිවත. ඒක එඩිට් කරලා ඊට යටින් මම ඉන්නවා මෙහෙම. කන්‍යා පටලයේ තියෙන මේ යෝනි මාර්ගයේ මෙන්න මේ හරිය. ඒක කියලා දෙලා ඉන්න නැත්නම් මේ පාඩම කොච්චර ඉගෙනුවත් වැඩක් නැහැ. මේ ගෑනු කෙනෙක්ගෙන් මෙහෙම ඩිම්බයක් මෝචනය වෙන්නේ හැමදාමද? නෑ ඕන වෙලාවක පුළුවන්ද? එහෙම බෑ මේ විතරක් දානවා වගේ නෙමෙයි මේක. ඔල්ලකින් නුවරඑළිය. එතකොට දැන් නුවරඑළිය ගිහිල්ලා වාහනේ බැලලා බලනකොට මෙන්න යකෝ නෑ. තිෂ්ණයක් කැඩුනොත්, කැපුනොත්, මොන වුණොත්, මොන හරි වුණොත් මේ ඕක හරි පරිස්සමෙන් ලියන්න ඕන. මොකද දැන් ඔය ලියන සමහර පිටුවල එහෙම මෙන් වැදිච්ච පෑංගිරියම තියෙනවනේ හරි මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන් හරි. මේකට අපි බයෝවල කියන්නේ හත්ත. හත්ත යටින් බලපුවාම